කියන තරම් ෆැන්ටසි ජීවත් වෙන උන්ට ආදරේ රහයිද? ඔව්, උන්ට ආදරේ පට්ටම රහයි. ආත්මික නොලැබුණත් තවත් ආත්මික ලැබෙන තරමට උන්ට ඒක රහයි. දරා ගැනීමේ අන්තයකට පියාඹල යන්න පුළුවන් තරමටම උන්ට ඒක රහයි. බිඳුණු තැන් හරි පරිස්සමට පිරිමදින්න පුළුවන් තරමට උන්ට ඒක රහයි. නොලැබෙන බව දැන දැන අල්ලන් ඉන්න පුළුවන් තරමටම උන්ට ආදරේ රහයි. වැයෙන තනුවක ගෑන පදපේලියකට තාලෙට නැට වෙන තරමට උන්ට ඒක රහයි. අත්හරින හේතු 1000ක් තිබ්බත් අල්ලන් ඉන්න පුළුවන් කියන තරමට උන්ට ඒක රහයි. කවිකාර හිතක ඇඳෙන ආදරයක් තඩප්පර හිතක් ළඟ නිවෙන තරමට උන්ට ඒක රහයි. බලාපොරොත්තුවක දුවන අසිහිය 100කට පෙරලන කම්ම උන්ට ඒක රහයි. මහා දඩප්පර හිතක් කැටපිච්චමල් සූල් ඉස්සරහට නිවෙන තරමට උන්ට ඒක රහයි. එහෙම බලනකොට යථාර්ථයක් නොවන ෆැන්ටසියෙන් නෙවෙයිද අපි හොයන ආදරේ තියෙන්නේ.